නුවන්නයි මොකෝ මේ වෙලා දෙන්නේ ගස් කඩන් වැටිලා එන්න ඕන තේරම් වෙලා තියෙ අම්මට සී දැන් සත්තුඩියත් ලෙඩ වෙලා ඇත්තේ සත්තු ටික ගැන කතා කරෝකින් අපි මෙහෙම නෙමෙයි අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ දවස් ටිකේ හොඳටම වැස්සනේ ඔයගොල්ලන්ට පේනවානේ හැබැයි මගේ Java set එක තාමත් ඉන්නේ තෙමිතේ එතන ඉන්නවා මං හිතන්නේ මේ අද ඊයේ එළියට දැසපු පැටව වගේ එන්නවද දෙන්න ඔයගොල්ලන්ට පේන විදිහ අතන උඩ ඉන්න කට්ටිය ඊට පස්සේ අනිත් එක ඔයගොල්ලන්ට මතක ඇති මේ වටෝ හදන ගොඩක් කට්ටිය කිව්වා පොඩි වැස්සරත් වටෝ එන්නනවා ඉතින් මැරනවා කියලා අර තේනවද එතකොට නුවන්නයි මේ බැස්ස කාලේට සත්තු ලෙඩ වෙන කියන එක බොරුද? එතකොට සත්තුන්ට ලයිට් දාන්න ඕන, සත්තුන්ට බෙහෙත් දෙන්න ඕන, සත්තුන්ව වහන්න ඕන, ගෙවල් ඇතුලේ දාගෙන තියන්න ඕන, එළියට දාන්න හොඳ නෑ. ඒ කියන කතාව මොකද ඔයාලා කියන්නේ? නේ මචං. ඒකට හොඳ උත්තරේ තමයි මේ තියෙන්නේ. දැන් මේක අඩි 42ක් දිග කූඩුවක්. අර ගස් කඩම් වැටෙන හුලකටත් මේක තෙමිලා තියෙන්නේ. ඒකට ඔය තාම සත්තු තෙමෙනවා. ඔයාලට පේන දෙක සතෙක්වත් ඔළුව ගහගෙන පැත්ත වෙලා ඉන්නේ. ඒකට හේතුව මම මේ සතුන්ට බෙහෙත් දීලාවක්වත් ලයිට් දාලාවක්වත් නෙමෙයි. එදිනෙදා දෙන්න ඕන පෝෂණය හරියට කරලා තියෙන්නේ. දැන් ගොඩාක් කට්ටියගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝගේ අර මූලික දේවල් ටික වැරදි. ඔයා වතුර තියන්නේ මැටි කෝප් එක ගන්න. සෙරමික් එකකට යන්න රුපියල් 250ක් වේදම් කරන්න කැමති නැත්තම්. එහෙම නැත්තම් ඔයා දෙන්නේ බී බජිරි විතරක් න ะ. ඒ කියන්නේ හරියට සතෙට විටමින් එකක් දෙන්න කැමති නැත්තම්. වැස්ස නෙමෙයි ඔයාලට හුලඟක් අදුනා සත්තු ලෙඩ වෙන්න පුළුවන්. හැබැයි ඔයා හරි දෙයට හරි විදිහට වේදම් කරලා තියෙනවා නම් මේ විදියට